ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා ඩැන්ටික් හබ් එකෙන් කියන දෙවනි ටෙක් වීඩියෝ එකත් එක්ක. ඉතින් ටෙක් උමර ටෙක්මත් නෙමෙයි. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්ක විදියට අද ගෙනාලා තියෙන මගේ monthly income එක. එහෙම නැත්නම් මම 5 එකේ monthly earn කරන revenue එක තමයි අද මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට මම ගෙනල්ලා තියෙන්නේ. අපි වැඩි කතා නැතුව මුලින්ම යමු අපේ වීඩියෝ intro එකට. ඉතින් මම දැනට mainly earn කරන site එක තමයි Fiverr. ඉතින් ඔයාලා Fiverr ගැන අහලත් ඇති නැතුවත් ඇති දැනටම Fiverr කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒ කොහොම වුණත් මම මෙන්න මේ වීඩියෝ එකේ අන්තිමට tips ටිකක් කියලා දෙනවා. ඉතින් ඔයාලට අන්නේ tips ටික follow කරත් මට 100%ක් විශ්වාසයි ඔයාලට orders නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම order එකක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා වීඩියෝ එක skip කරන්න නැතුව වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් රැඳිලා ඉන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ main topic එකට. ඉතින් මම අද කතා කරන්නේ මගේ monthly revenue එකනේ. ඉතින් මම mainly earn කරන්නේ Fiverr. මම තාම 9 වසරේ. ඉතින් මම 9 වසරේ කොල්ලෙක් වෙලා මම දැනට 5 එකේ මාසෙට ලංකාවේ රුපියල් 30000ක් විතර earn කරනවා. එහෙම නැත්නම් USD ඩොලර් 50 200ක් අතර මුදලක් මම මාසෙට උපයනවා. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් මේ රුපියල් 30000ක් තරම් අද කාලේ මෙලෝ රහක් නැහැ. මේ මොකක්වත් වැඩක් කරගන්න බෑ. ඉතින් ඒ වුණාට ගෙදර ඉඳලා ඒ වගේ ගාණක් හොයන දිනවා කොච්චර දෙයක්ද. ඉතින් අන්න ඒ නිසා මම මේ earn කරන profit එක මගේ වැඩවලට මට ගොඩක් useful වෙනවා. ඉතින් ඔයාට Fiverr කියපු ගමන් මතක් වෙනවා ඉතින් Fiverr කරන්න ලොකු ලොකු skill ඕනේ. එහෙම නැත්නම් ලොකු ලොකු course කරන්න ඕනේ මේ Fiverr ගැන. ඉතින් මම Fiverr පටන් ගත්තේ ඔය මොකක්වත් කරන්නේ නැතුව ඉතින් මම YouTube එකෙන්ම තමයි ඔය ඔක්කොම ඉගෙන ගත්තේ. ඉතින් අපි හිතමු ඔයාලට දැන් Fiverr කරන්න කිසි skill එකක් නැහැ කියලා. skill එකක් නැතුණාට ඔයා දැනටමත් මේ අන්තර්ජාලයේ සැරිසරලා දන්නවා AI එහෙම නැත්නම් artificial intelligence අද වෙනකොට ලෝකයක් වුණත් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ChatGPT වගේ දියුණු AI tool එකක් use කරලා creative script writing කරන්න, ඒ වගේම children stories එහෙම නැත්නම් ළමා කතන්දර ලියන්න පුළුවන්, AI images generate කරගන්න පුළුවන්, cartoons හදන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරලා මේ AI හරහා ඒ ටික අපේ වැඩ ටික කරගෙන ඔයාලට මේ Fiverr වලට gig එකක් upload කරලා earn කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට skill එකක් තියනවා කියලා අපි හිතමුකෝ. ඒ කියන්නේ Adobe Illustrator, Adobe Photoshop, MS Word ගැන ලොකු ඒ කියන්නේ ඒ වගේ දේවල් ගැන ලොකු දැනුමක් තියෙනවා. හැබැයි ඔයා දන්නේ නැහැ තාම ඔයා අන්න ඒ වලින් ගන්නවන ප්‍රයෝජනය මොකද්ද කියලා. ඉතින් ඒ කියන්නේ ඔයා Fiverr එකේ වැඩ කරන විදිය තාම දන්නේ නැහැ. ඉතින් ඔයාලට අන්න එහෙමනම් කරන්න තියෙන පොඩි වැඩයි දැන් ගිහිල්ලා දාන්න පල්ලෙන් කමෙන්ට් එකක් මල්ලි අපිට Fiverr full course එක ගේන්න කියලා. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒකට කමෙන්ට්ස් වැටුනොත් මම අනිවාර්යයෙන්ම මේ Fiverr full course එකම ඉදිරියට ගේනවා. ඉතින් මොන දැන් තමයි ඔයාලා මෙච්චරලා බලාගෙන හිටපු ඒ ටිප්ස් ටික මම කියන්න යන්නේ. ඉතින් ඔයත් දැන් Fiverr කරන්න පටන් අරන් ලොකු කාලයක් වෙනවා ඇති. ඉතින් ඒක තාම එක ඕඩර් එකක්වත් නැතුව ඇති. ඉතින් මම එහෙම එද්දි එහෙම ඕඩර්ස් නැති වෙද්දි ඔයාලා මේ Fiverr කරන්න එපා වෙනවා. ඉතින් මටත් එහෙම එපා වෙලා ඉතින් ගේම අතාරින්න එපා. ඉතින් මම මෙන්න මේ දැන් කියන ටිප්ස් ටික ඔයා හරියට ෆලෝ කරත් ඔයාට ඕඩර් එකක් එන්න තියෙන සමභාවිතාවය 80%ක් විතර ඉහළ යනවා. ඉතින් පළවෙනි ටිප් එක තමයි අනිවාර්යයෙන්ම ඔයා කියන්නේ ඔයා දැන් logo design කරනවා වෙන්න පුළුවන්, video editing කරනවා වෙන්න පුළුවන්, illustrations කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ මොනවා කළත් ඒ කියන්නේ දැන් ඔයාගෙන් buyer කෙනෙක් ඔයාගේ product එකක් buy කරන්න එද්දී ඔයාගේ gig image එක eye catching gig image එකක් වෙන්න ඕනේ. ඒ eye catching කියන්නේ මොකද්ද? ඉතින් eye catching කියලා කියන්නේ ඒ buyer-ට දැක්ක ගමන් ඔයාට order එකක් දෙන්න හිතන. ඔයාගේ gig එක click කරලා ඒ gig එක ඇතුළට එන්න ආස හිතෙන super gig image එකක් ඔයා මුලින්ම ඔයාගේ gig එකට දාන්න ඕනේ. ඉතින් දෙවෙනි ටිප් එක තමයි ඔයා පුළුවන් තරම් US time එකට online ඉන්න බලන්න. ඉතින් ඇයි US time එකට online ඉන්න බලන්න කියන්නේ? ඉතින් අපි Fiverr ගත්තොත් ශ්‍රී ලංකන් audience එකක් අපිට orders දෙන්නේ. ඒ කියන්නේ බොහොම කලාතුරකින් නිකන් 100ට එකක් වගේ තමයි අපිට ශ්‍රී ලංකන් order එකක් ලැබෙන්නේ. ඉතින් US එකෙන් තමයි අපිට ගොඩක් orders ලැබෙන්නේ. ඉතින් US time එකට online ඉන්නවා කියන්නේ ඒ US people ලා එයාලගේ වැඩ හදිස්සි නම් ඒ වෙලාවේ online ඉන්න කෙනෙක්ව තෝරලා එයාලගේ gig එකත් හොඳ නම් අනිවාර්යයෙන්ම order එක දෙනවා. ඉතින් අද කියලා දෙන තුන්වෙනි ටිප් එක තමයි දැන් ඔයාට buyer කෙනෙක් එහෙම නැත්නම් client කෙනෙක් message කරද්දී ඔයා ඒ client පුළුවන් තරම් ඔයා විශ්වාසවන්ත වෙන විදිහට message දාන්න ඕනේ. ඒ විශ්වාසවන්ත වෙන විදිහට කිව්වේ ඒ buyer-ට ඔයා නැත්තම් එයාගේ වැඩේ කරගන්න බැරි තත්ත්වයට ඔයා ඒ buyer-ගේ මනස හදන්න ඕනේ. ඒ කියන්නේ ඔයාව විශ්වාසවන්ත වෙන විදිහට message දාලා එයාට offers send කරලා. ඉතින් මම offers කියන්නේ ඊළඟ ටිප් එකේ කියලා දෙන්නම්.
ඔෆර්ස් සෙන්ඩ් කරලා ඒ බයර්ගේ සිත දිනා ගත්තා නම් ඒ බයර්ගෙන් ඔයාට එන්න තියෙන ඕඩර් එක අනිවාර්යයෙන්ම ඒ බයර් දෙනවා. ඉතින් අද කියලා දෙන අවසාන ටිප් එක තමයි ඔයාලට මතකද මම කලින් කිව්ව ඔෆර්ස් ගැන. ඉතින් අන්න ඒක තමයි අවසාන ටිප් එක. ඉතින් ඔයාලට බයර් කෙනෙක් එහෙම නැත්නම් ක්ලයන්ට් කෙනෙක් මැසේජ් කරද්දී ඔයාගේ පළවෙනි ඕඩර් එක වෙන්න පුළුවන්, දෙවෙනි ඕඩර් එක වෙන්න පුළුවන්, තුන්වෙනි ඕඩර් එක වෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම ඔයාගේ මුල් ඕඩර්ස් 10 15 යනකම් ඔයා ඒ බයර්ට ඔයාට දෙන්න පුළුවන් උපරිම ගණන් අඩුම ඒ කියන්නේ ඔෆර් එකක් ඒ බයර්ට සෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් මම දන්න තරමින් 5 එකේ දාන්න පුළුවන් ගණන් අඩුම ඩොලර්ස් 5. ඉතින් ඔයාට ඔයා කැටගරි එක ඔයා වීඩියෝ එඩිටින්, ලෝගෝ ඩිසයින්, ඉලස්ට්‍රේෂන්ස් ඒ මොනවා කළත් ඔයාගේ ඒ ඩිසයින් එකට දෙන්න පුළුවන් අඩුම ගාණ ඔයා සිලෙක්ට් කරලා ඒ බයර්ට යවන්න ඕනේ. ඉතින් කොච්චර අඩු ගාණක් දුන්නත් ඔයා කරන ඒ කියන්නේ ඔයා කරන වැඩේ ක්වොලිටි එක ඔයා උපරිම කරලා ඒ බයර්ට ඒක ඩිලිවර් කළොත් ඒ බයර්ට ඒ ගැන ඒ කියන්නේ ආසාවක් ඇති වෙලා ඔයාට අනිවාර්යයෙන්ම 5 star rating එකක් දීලා හොඳ feedback එකක් දෙන්න තියෙන සම්භාවිතාවය 95ක් විතර වෙනවා. ඉතින් මේ මොකක්ද දැන් මේ 5 star rating good feedback එකක් කියන හම්බුනාට ඔයාට එන්නේ. ඉතින් අන්න එහෙම 5 star rating කියන්නේ මේ 5 එකේ කියන්නේ හොඳම සෙලර් කෙනෙක් විදිහට අපේ නම ඉහළට එනවා. ඒ කියන්නේ අපේ නම එහෙම නැත්නම් පළවෙනි page එකටම rank වෙනවා. ඉතින් අන්නේ 5 star rating එකක් දෙකක් ගත්ත කියන්නේ ඔයාට orders එන එක ඉතින් ආයි කාටවත් නවත්තන්න බෑ. හරි ඉතින් ඔය මම කලින් කියලා දීපු tips 4 ඔයා ඒ විදිහටම follow කරොත් ඔයාට order එකක් එන්න තියෙන සමභාවිතාවය ආයි ඉතින් 195ක් විතර ඉහළ යනවා. ඉතින් කොහොමද දෙගෙන ආපු වීඩියෝ එක? ඉතින් මට නම් හිතෙනවා දෙගෙන ආපු වීඩියෝ එක ඔයාගේ සාර්ථකත්වයට ඔයාට උපරිමයෙන්ම කියන ප්‍රයෝජනයක් වෙයි කියලා. ඉතින් ඔයාටත් අන්නෙම හිතනවා නම් දැම්ම පහලට කියන දැම්ම දාන වීඩියෝ වල ලයික් එකක් දාලා මේ වගේ තවත් අපි වීඩියෝස් අප්ලෝඩ් කරාම ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න ඔය රතු පාට දිලිසෙන subscribe button එකත් click කරලා bell icon එකත් all දාලා තියාගන්න කියලා මම මතක් කරනවා. ඉතින් එහෙනම් අදට මේ මගේ monthly income topic එක ඉවරයි. එහෙනම් තවත් අලුත් සුපිරි content එකකින් තවත් දවසකින් හමු වෙමු. එහෙනම් අදට සුබ දවසක්.